ලංකාවේ ඉන්න බොහොම දක්ෂ ගායන ශිල්පිනියක් තමයි නතාෂා පෙරේරා කියලා කියන්නේ. දක්ෂ ගායන ශිල්පිනියක් විතරක් නෙමේ. ඇය බොහොම කලාතුරකින් දකින්න ලැබෙන රූ සම්පත්තියකටත් හිමිකම් කියන තාරකාවක්. අද අපි මේ කියන්න හදන්නේ ඒ නතාෂා ගැන අලුත් තොරතුරක්. ඉතින් වීඩියෝව බලන්න කලින් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. නතාෂා පෙරේරා කියන්නේ කාගෙත් නෙත් සිත් වසඟයට ගත් සරාගේ තාරකාවක්. ලංකාවේ කාගෙත් ආකර්ෂණය දිනාගත්ත චරිතයක්. ඒ විතරක් නෙමෙයි, ඇය ගැන තොරතුරු දැනගන්න බොහෝ දෙනෙක් කැමැත්තෙන් ඉන්නවා. ඔන්න කාලෙකට පස්සේ ඇය නැවතත් කලාලෝකයට අවතීර්ණ වෙලා ඉන්නවා. ඇය ගැන පහුගිය කාලේ වරින් වර සමාජ මාධ්‍ය ඇතුලේ කතාබහක් ඇති වුණා. ඒ වගේම ඇය දික්කසාද වෙලා කියලා ජනමතයක් එළිය හැදිලා තිබුණා. ඒකට හේතුනේ ඇය සහ ඇයගේ සැමියා ප්‍රියාන් වෙන්වෙන් වශයෙන් ජීවත්වීම කාලය ගත කිරීම වගේ දේවල්. කොහොම වුණත් දිගු කලක නිහැඬියාවකට පස්සේ ඔන්න ඉතින් නතාෂා මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා. ඇය කියන්නේ දිගු කාලයක් ඇය නිහඬව හිටියා කියලා. ඒ වගේම ඇය ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිහින් නැවත ඇවිල්ලා. ඒ වගේම ඇය අලුත් වැඩ වගේකුත් එක්ක රසිකයින් හමු වෙන්නත් තීරණය කරලා තියෙනවා. ඒ ගැන තොරතුරු ඉදිරියේදී අපිට දැනගන්න ලැබෙයි. ඇය මේ වෙද්දි cover song කිහිපයක්ම කරලා. ඒ වගේම නුමට දුන්නු ආලේ ගීතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා කියලත් ඇය කියනවා. ඇය ඉන්නේ ඒ ගැන හරිම සතුටින්. බොහෝ කාලෙකට පස්සේ වුණත් රසිකයෝ ඇයව මෙහෙම බාර ගැනීම ගැන ඇය සතුටින් කතා කරනවා. ඇය කියන්නේ තාමත් එදා වගේම ආදරේ ලැබෙන එක කොයි තරම් නම් වාසනාවක්ද කියලා. ඒත් එක්ක ඇයගේ අලුත් සින්දුවකුත් එන්න නියමිතයි කියලා ඇය කියනවා. ඒක නම් ඇයගේ රසිකයින්ට සුබ ආරංචියක් වේවි. කොහොම නමුත් ඇයගේ සැමියා ප්‍රියාන් ගැන ඇහුවම නම් ඇය ටිකක් උත්තර දීම ප්‍රතික්ෂේප කරනවා. ඒ කිව්වේ ඇය කියන්නේ පෞද්ගලික ජීවිතයේ දේවල් බෙදා ගන්න ඇය අකමැතියි කියලා. සමහර විට බුකියේ කටකතාවක් විදිහට ගිය ඇය සහ ප්‍රියාන් ඇත්තටම දික්කසාද වෙලාද දන්නේ නැහැ. මේ අතරේ ඇය කියන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ හොඳ වගේම නරකත් කාලෙන් කාලට එනවා කියලා. ඒ වගේම ඒ හැමදේම උපේක්ෂාවෙන් බාර ගන්න බවත්. කවදාවත් ඒ දේවල් වලට ප්‍රතිචාර දක්වන්න යන්නේ නැහැ කියලත් ඇය කියනවා. කොහොම වුණත් ඇයගේ කතාවෙන් නම් තේරෙන්නේ ඇය පුද්ගලික ජීවිතයේ ප්‍රශ්න ගොඩක පැටලිලා ඉන්නේ කියලා. ඒ වගේම ප්‍රියාන් ගැන කතා කිරීමත් ප්‍රතික්ෂේප කරන්නේ ඒ නිසා වෙන්න ඇති. අපි බලන්නෙමු මොකද වෙන්නේ කියලා. ඇය ගැන අලුත් තොරතුරක් ලැබුණොත් අපි ඔයාලට දැනුම් දෙන්නම්. එතකන් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.